සුබ දවසක් හැම දෙනාටම. මම සුමිත් පෙරේරා. මේ පේජ් එකේ ඉන්න අය මාව දන්නවා ටික දෙනෙක්. මට හිතුණා අද අලුත් වැඩක් කරන්න ඕනේ කියලා. ඇත්තටම මමත් ආධුනික ගීත රචකයෙක්. මම ලියපු සින්දු මම හිතන්නේ 100ක් විතර තියෙනවා. මට හිතුණා මේ සින්දු පොත් අස්සේ දාලා නිකන් ඔහේ නිස්කාරණේ තියනවා වෙනුවට විනාඩි දෙකක් තුනක් අරගෙන ඒ ගීත ඕගොල්ලෝ ඉදිරියට ගේන්න විනාඩියෙන් දෙකෙන්. එතකොට මේ ගීත මම සමහරවිට ලිව්වේ මගේ අත්දැකීම් වෙන්න පුළුවන්, පිට කෙනෙක්ගේ අත්දැකීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මවාගත්ත මගේ චිත්‍ර රූප වලට අනුව මවාගත්ත දේවල් වෙන්න පුළුවන්. කොහොම හරි මේ ගීතේ ප්‍රස්තුතයේ විදිහට මම මේ ගීතේ මාතෘකාව විදිහට මම උපකල්පනය කළේ දළදා මාලිගාව වඳින්න යන පෙම්වතුන් දෙදෙනෙක්ගෙන් පෙම්වතාට දැනෙන සියුම් සුන්දර සිතුවිලි ටික මම කෝරස් එක මෙහෙම ලියනවා. එදා දුම්රියේ මැදිරියේ ලං වෙලා උමං මාවතේ කඳු පෙලින් පෙළ බලා නෙතුවගින් පෙම් හැඟුම් කලතලා ඔයා පෑසිනා සිත නිවයි සිහි වෙලා. මම මේ කෝරස් එක ලියද්දි මම වග බලා ගත්තා පද අන්ත එලිසමය රකින්න කවියක් විදිහට. හැබැයි මං පළවෙනි වර්ස් එක ලියනවා මෙහෙම. සෙමින් රැලි නගා වැව්දියේ පහළ ඉවුරේ ස්වර්ණ හංසයෝ දඟ කළා ප්‍රේම තරංගේ සොයාලා බලාලා දිනයක් කියන්නම් යලිත් පැන්දවා නෙළුමක් පුදමුණුවර මැදුරේ. ඒ කියන්නේ මේ තරුණයා සහ ඒ තරුණිය ගිහිල්ලා නෙළුම් මල් පූජා කරලා තියෙනවා දළදා මාලිගාවට. මේ තරුණයා සියුම්ම මේ සුන්දර අවස්ථාව රස විඳලා තියෙනවා. ඊට පස්සේ ඔහුට හිතිලා තියෙනවා නැවතත් මේ වගේ එන්න පුළුවන් නම් හොඳයි. මම පොඩ්ඩක් හොයලා බලලා දිනයක් බලලා වෙලාවක් බලලා ඔයාලට කියන්නම් අපි ආයි පාරක් දළදා මාලිගාවට ඇවිල්ලා මලක් පූජා කරමු කියලා. බොහොම සුන්දර බොහොම සැදැහැසිතින් තමයි ඔහු මේ යෝජනාව ඔහුගේ පෙම්වතියට කරන්නේ. ඊට පස්සේ මම දෙවෙනි වර්ස් එක ලියනවා. දමා හැඩ බලා බැන්ද ඒ පබළු මාලේ. ඒ කියන්නේ ඔය දළදා මාලිගාවේ එන්ට්‍රන්ස් එක හරියේ සහ එක්සිට් එක හරියේ කියන ඇතුල්වීමේ සහ පිටවීම දොරටු අතරේ ඒ හරියේ මටත් මතකයි මේ ඔය මණි බඩු විකුණන්න මාල වලලු පබළු විකුණන පුංචි කඩ තියෙනවා. එතකොට මේ තරුණයා ඒ තරුණියට පෙම්වතියට මාලයක් අරන් දුන්න වෙන්න පුළුවන්. එතකොට එයා මොකද කියන්නේ බලමු. දමා හැඩ බලා බැන්ද ඒ පබළු මාලේ තවත් නෑ ඉතින් අඟනක් ඊට කැපෙන නුඹසේ ගොතාලා ගයාලා රසයක් මවන්නම් පතා පෙම්පැතුම් දහසක් ළඟින් ඉන්න සසරේ. ඉතින් ඔන්න ඔහොමයි. මගේ හිතට එන සුන්දර සිතිවිලි මම කොළවල ලියලා මෙයාගේ එකතු කරලා තියෙනවා. මගේ ආසාවක් තියෙනවා මේවා එක මේ Facebook එක හරහා ඕගොල්ලෝ අතරට ගේන්න. ඉතින් ඕගොල්ලන්ට හිතනවා නම් මෙයත් යමක් කරන්න පුළුවන් මිනිහෙක් තමයි කියලා පොඩි සපෝට් එකක් දෙන්න, පොඩි උදව්වක් කරන්න. එතකොට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, මොන හරි දෙයක් කරන්න. අපි ආයි හම්බෙමු ඊළඟ ගීතේ. මේ වගේ ගීත 100 ගණක් තියෙනවා. නැවත හම්බෙමු. සුබ දවසක්. මම සුමිත් පෙරේරා. Thank you.